ආයිබෝවන් සුබ දවසක්. නැෂනල් ට්‍රාන්ස්පෝර්ට් කොමිෂන් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මගින් සැකයා පුරප්පාඩු මේ වනට ඉකුත් කෙල්ලා තියෙනවා. ඒ සම්බන්ධවතම අද කතා කරන්නේ මගේ ප්‍රවාහනය සඳහාවන නියාමන ආයතනය ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වන අත්තර පාතනන් තර්තුට සඳත් සුදසගම්න ශ්‍රී ලාංකීය පුරවැසියන්ගෙන් අයදුම්පත් හැඳන ලැබේ කියසම සඳහන් කරන්නේ. ඒවගේම ඔන්ලයින් අපිකේෂන් සිස්ටම ගත්තම තියෙන්නේ බලම රැකයා පුරප්පාඩු මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් තනතුරු 33ක් සඳහා පුරප්පාඩු කැඳලා තියෙනවා. බාහිර අයිඩන්කරුවන් සඳහා ක්වොලිෆිකේෂන් වශයෙන් GCE O-level examination එකේ සබ්ජෙක්ට් 6කට එකවරකදී ක්‍රෙඩිට් පාසස් ඕන කියනවා සිංහල හෝ දෙමළ භාෂාවට, ඉංග්‍රීසි භාෂාවට සහ මැතමැටික්ස් වලට. ඊට අමතරව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් නව විෂය නිර්දේශය යටතේ විෂයන් 3ක් සමත් වෙන්න ඕනි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ඕල්ඩ් සිලබස් යටතේ විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම කම්පියුටර් ලිටරසි එකත් ඒගොල්ලෝ බලනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ඉන්ටර්නල් කැන්ඩිඩේට්ස්ලාට ක්වොලිෆිකේෂන්ස් වශයෙන් ඒගොල්ලොන්ගේ ප්‍රාථමික මට්ටම පුහුණු සහ ප්‍රාථමික මට්ටමේ නොපුහුණු යන කාණ්ඩවල සේවකයන්ට පහත් සුදුසුකම් තියෙනවා නම් ඒගොල්ලන්ට ඒ සඳහා අයදුම් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනි විෂයන් 4ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම ගණිතය. එතකොට ඊළඟට ඒගොල්ලෝ කම්පියුටර් ලිටරසි එකත් ඒගොල්ලෝ බලනවා කියලා සඳහන් කරනවා. ඊට අමතරව ඉහත සඳහන් සුදුසුකම් යටතේ තියෙන තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. ස්ටැනරි ස්කේල් වශයෙන් රුපියල් 83390ක් සඳහන් කරනවා. ඒ වගේම other conditions of service යටතේ අයදුම්ක ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. ඒ වගේ දිවෙන්නේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සහ තනතුර රාජකාරී හොඳින් ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍ය විදු අතර විශිෂ්ට චරිතයෙන් යුක්ත වී සිටී කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේ වයස අවුරුදු 18 නොමැති සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය. අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා ඉහළ වයස් සීමාව අදාළ නොවේ කියලා සඳහන් කරනවා. ඒ වගේම කොමිෂන් සභාව වැටුපෙන් 15%ක් EPF සඳහා වැදායක වන අතර සේවකයා EPF සඳහා 10ක් දායක වී අතර කොමිෂන් සභාවේ වැටුපෙන් 3% ETF සඳහා දායක වේ කියලා තමයි සඳහන් කරන්නේ. මේ සඳහන් සබැදියට ප්‍රවේශ වීමෙන් පහත් සහ සපය ඇති Google ෆෝරමේ පුළුවන් ඔබට අයදුම් කළ හැකි කියලා සඳහන් කරනවා. මෙතන තියෙන මේ ලින්ක් එකට ගිහිල්ලා අපිට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක පුරවන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම අවසන් දිනේ 2026 ජනවාරි 19 දිනවේ එදිනට පෙර අනිවාර්යෙන් මේක යවන්න ඕනේ. ඒ වගේම ඉහත අවශ්‍යතාවන්ට අනුකූල නොවන සියලුම අයදුම්පත් ප්‍රතික්ෂේප කරන්න ලැබේ කියලා තමයි සඳහන් කරන්නේ. German National Transport Commission number 241 Park Road Colombo 5 කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ මෙම තනතුරු පුරප්පාඩු සඳහා ඔයගොල්ලෝ කැමති නම් ඔයාලට පුළුවන් මේ සඳහා අයදුම්පත් යොමු කරන්න. මෙතන තියෙන ලින්ක් එක මේකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන්න. තවදුරටත් මේ සම්බන්ධව ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න.